හායි. ඔයාලා දන්නවද? ඉස්සර වගේ පණ දාගෙන ඉඳියාප්ප මිරිකපු කාලේ දැන් ඉවරයි කියලා. බිසි ලයිෆ් එකක් ගෙනියන ඔයාට ලේසියෙන් ඉඳියාප්ප හදාගන්න විදියකුයි, ඒ වගේම ලේසියෙන් ඉඳියාප්ප හදාගන්න ටිප්ස් ටිකකුයි අද මම කියලා දෙනවා. මුලින්ම අපි පිටි මිශ්‍රණය හදමු. පිටි වලට ලුණු, මද, උණුසුම් ජලය ටික ටික එකතු කරලා මේ මිශ්‍රණය හදාගන්න. මේ තියෙන්නේ සමස්නෝ ස්ට්‍රින්ග් හොපර්ස් මැෂින් එක. පේනවා නේද බබා වගේ වැඩ කරන ලස්සන. මේ පිටි මිශ්‍රණය මේ මැෂින් එක ඇතුළට දාලා ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. ස්ටීම් කරා ඉඳියාප්ප ටික ලෑස්ති. මේ ඉඳියාප්ප වට්ටි වල ඇලෙන ගතියක් આવොත් එහෙම ඔයාලට පුළුවන් ඉඳියාප්ප වට්ටි වලට තෙල් ටිකක් ගාගන්න. දැන් මේ ඉඳියාප්ප ස්ටීම් එක ඇතුලෙන් තියලා ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මෙන්න මේ වගේ රයිස් කුකර් එකේ වුණත් ඉඳියාප්ප තම්බ ගන්න පුළුවන්. මේ ඉඳියාප්ප හොඳින් තැම්බිලාද බලන්න. ඉඳියාප්ප එකක් අතින් අල්ලලා බලන්න. ඉතින් බලන්නකෝ සමස්නෝ ස්ට්‍රින්ග් හොපර් මැෂින් එකකින් ඉඳියාප්ප හදන්න කොච්චර ලේසිද කියලා. මේ ස්ට්‍රින්ග් හොපර්ස් මැෂින් එක ඔයාලට ලංකාවේ ගන්න තියෙන ශ්‍රීලංකා ලංකා කන්සියුමර් ප්‍රොඩක්ෂන් ආයතනයේ 071 222 92 42 42 කියන නම්බරයකට කෝල් එකක් අරගෙන වැඩි විස්තර ලබා ගන්න.